හායි යාළුවනේ ඔන්න අද මහියන්නේ තියෙන ලස්සන ප්ලේස් එකක් පෙන්වන්න යන්නේ ඔයාලට. කන්ද නැගලා බලමු. අද ටිකක් වැහිබර කාලගුණයක් තියෙන්නේ. වහිනවා හොඳටම. ඉස්සනවා ඔන්න පේනව නේද ඔන්න ලස්සන තමයි සොරබරක මෙන්න යාළුවෝ ටිකකුත් ඉන්නවා ඔන්න. ඔයාලා දන්නව නේද මේ වැව හැදුවේ කවුද කියලා? මේ වැව හැදුවේ බුලතා කියන යෝධයා. ඉතින් කොහමද වැව? ලස්සන බලන්න වැවේ ස්වභාවිකම ලස්සන. මෙන්න වැව් බැම්ම. මේ වැව් බැම්ම තමයි හැදුවා කියන්නේ බුලත යෝධයා. මේ දුටුගැමුණු රජතුමාට බුලත් අරගෙන යන අතරේ තමයි හැදුවා කියලා හිතන්නේ. එහෙම කියන්නේ මේ හරිය වැවක් සාධාරණ සුදුසු කියලා දැකලා වතුර පාරක් එනවා. පැත්තෙන් වතුර එන පාර මේ පැත්තේ එන වතුර පාර හරස් කරලා වැව් බැම්ම හදලා තමයි හදලා තියෙන්නේ. ඒතර ජල ලොකු විශාල ජල ධාරිතාවයක් තියෙනවා. ගල් සරෝව තියෙන ඔන්න හරිය තමයි ගල් සරෝව තියෙන එක වලට පෙන්නන්න. එනවා මේ මහියන්නේ සොරබර බලන්න එන කට්ටියට ඉතින් පුළුවන් බෝට්ටු සවාරි තියෙනවා. ගොඩක් විනෝදෙන්න පුළුවන්. ඉතින් පල් හැලේ නාන්න පුළුවන්. වැවේ නාන්න බෑ. මේ හරි ගොඩක් ගැඹුරුයි අනාරක්ෂිතයි. පල්ලට වතුර කුඹුරු වලට වතුර යන ඇලක් තියෙනවා. ඒකෙන් නාන්න පුළුවන්. එන සංචාරකයන්ට ගොඩක් ලස්සන තැනක්. ඉතින් මහියන් එනවා නම් බලන්න අනිවාර්යෙන් සොරබර වැව බලන්න එන්න කියලා තමයි ඉල්ලන්නේ. මේ මහියන් ටවුන් එකේ දැන් පොඩි දුරක් තියෙන්නේ. මාර දවස්වල වල්වල එහෙම ඉන්නවා බලන්න මේ හරිය. අද නම් එහෙම නෑ. ඔරු එහෙම තියෙනවා. රාමක් යන්න පුළුවන් එන කට්ටියට සංචාරකයන්ට. ඉන්න යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙට්ටයන් ඉන්නවා. හලෝ ඔයාලා මොකද කරන්නේ? කනවද? එන්න වල් කන්න. යාළුවනේ වැව බැම්ම අයිනටම ආවන්න බලන්න.
හතරෙන් හටෙන් මෙන්න යාළුවනේ පිහිටි ගල් දෙකක් මැදින් වතුර පාර පල්ලෙහාට අර යන්න විදිහට හදලා තියෙන්නේ මේ පිහිටි ගල් දෙකක් මැදින් තියෙන සොරව. ගල් සොරව තමයි ඔය තියෙන්නේ සොරබර වෙයි. කියන්නේ මේක ඒ නිර්මාණය හදලා තියෙන්නේ පිහිටි ගල් දෙකක්ම තියෙන්නේ. ඒ මැදින් ඒ ගල හාරලා වගේ තමයි. ගල් දෙක මැදින් තමයි ඇලට යන්නේ වතුර පල්ලෙහාට යන්නේ. ගවේ තියෙන වතුර යන්නේ. තේරෙනව නේද? මේ පැත්තේ ගල් කන්දක් මේ පැත්තේ ගල් කන්දක්. තාක්ෂණයක් නේද? සොරබර වැව බලන්න ඉන්න කට්ටියට බෝට්ටු සවාරියක් එහෙම යන්න පුළුවන්. බෝට්ටු තියෙනවා ස්ටෑන්ඩ් බයි. ලස්සන රාමුවක් දාලා එන්න තියෙන්නේ. වැව වටේ. ලස්සනයි මෙතෙන්ද. තේරෙම ලස්සන පේනවා. යාළුවනේ සොරබර වැව බලන ගමන් සොරබර වැවේ ලස්සන බලන ගමන් ඔන්න පොඩි බඩගින්නක් ආවා. රොටි ගත්තා. රොටියක් කන්න යාළුවෝ හැමෝටම ජය වේවා. සොරබර වැවේ ඉඳන් අද වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා හැමෝටම ජය වේවා.